විරාමෙන් පසු වනාවතත් අලුත් දිනක් සමගින් ඔව් බුද්ධි දැන් අපි සූදානම් වෙන්නේ ඉතාලියේ වෙසෙන දැල්පන්දු හා පැසිපන්දු ක්‍රීඩා සඳහා දක්ෂතා දක්වන පාසල් දරුවන් ඒ වගේම තරුණ තරුණියන් වෙනුවෙන් වෙන්නුණු වැඩසටහනක් ක්‍රීඩා වැඩසටහනක් ක්‍රියාත්මක වෙලා තියෙනවා ඉතාලියේ. ඉතින් අපි ඒ ගැන අවධානය යොමු කරන්නේ මේ සූදානම් වෙන්නේ. ඉතාලියේ වෙසෙන දැල්පන්දු හා පැසිපන්දු ක්‍රීඩා සඳහා දක්ෂතා දක්වන පාසල් දරුවන් ඇතුළු විවිධ වයස් කාණ්ඩවල තරුණ තරුණියන් හඳුනා ගැනීමේ ක්‍රීඩා වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. ඒ ඉතාලියේ මිලාන් නගරයේදී මේ සංවිධානය කරනු ලැබුවේ කෙනිහා ක්‍රීඩා සමාජය හා ක්‍රීඩා විද්‍යායතනය විසින්. මේ ශ්‍රී ලංකාව, ඉතාලිය, ස්පාඤ්ඤය යන රටවල ලියාපදිංචි ක්‍රීඩා සමාජයක්. ඉතාලිය සහ එංගලන්තයේ මූලික කරගනිමින් ක්‍රීඩා සඳහා දක්ෂතා දක්වන පිරිස් හඳුනාගෙන ඔවුන්ට මනා පුහුණුවක් හා නිපුණත්වයක් ලබා දෙමින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට මඟ පෙන්වීම කෙනිහා සංවිධානයේ අරමුණයි. එමගින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකා නාමය රටවල් අතර ඔසවා තැබීමට මේ සංවිධානය මහත් කැපවීමෙන් ක්‍රියා කරනු ලබනවා. පසුගියදා පැවති දැල්පන්දු හා පැසිපන්දු තරඟ සඳහා ඉතාලිය පුරා වෙසෙන එම ක්‍රීඩා සඳහා කුසලතා දක්වන දරුවන් හා තරුණ තරුණියන් රැසක් එක්ව සිටියා. තරඟ පවත්වා ඒවායෙන් හඳුනා ගැනුණු කණ්ඩායම් සහ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියේදී ඉතාලිය සහ යුරෝපා රටවල පැවැත්වෙන තරඟාවලි සඳහා යොමු කරවීමට අපේක්ෂිතයි. මෙදින පැවති තරඟවලින් දක්ෂතා දැක්වූ හා ජයග්‍රහණත් කරගත් කණ්ඩායම් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ජය සංකේත ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරුණා. අපි මේ කරන්නේ දැල්පන්දු හා පැසිපන්දු තරඟාවලියක් ජාත්‍යන්තර මට්ටමේ විශේෂයෙන්ම අපි බලන්නේ ඉතාලියේ ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබා දෙන්න ලංකාවේ ඉඳලා මේ ඉතාලියට ඇවිල්ලා ඉන්නවා ගොඩක් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ. ඉතින් ඒගොල්ලන්ට ඉතාලිය තුල හා ඉතාලියෙන් පිට කොහොමද ජාත්‍යන්තර මට්ටමේ තරඟ වලට සහභාගී වෙන්නත් ඒ තරඟ සඳහා දායක වෙන්නත් කොහොමද කියලා තමයි අපි මෙතන ප්‍රවර්ධන වැඩසටහනක් කරන්නේ. විශේෂයෙන්ම දැල්පන්දු ක්‍රීඩාව මේ ඉතාලියේ ප්‍රමුඛ නැහැ. දැල්පන්දු ක්‍රීඩාව ප්‍රවර්ධන වැඩසටහනක් හැටියට තමයි අපේ ක්‍රීඩා සමාජය හරහා කරන්නේ. ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ අපිත් එක්ක අද සෙල්ලම් කරනවා, මේ ක්‍රීඩා කරනවා. අපේ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා ඉස්සව් 7ක් මේ වෙනකොට බලපෑවෙනවා. දැල්පන්දු, පැසිපන්දු, අත්පන්දු, පාපන්දු, මලල ක්‍රීඩා, ඉලක්කයට වෙඩි තැබීම සහ දුනු විදීම. හදයි දැන් සූදානම් වෙන්නේ BBC පුවත් මාධ්‍ය ජාලයෙන් උපුටාගත්